ශාක නැත්තම් ගස් අනාදිමත් කාලයක ඉඳලා මිනිසාගේ යහපතට දායකත්වය ලබා දුන්නා. මුල් කාලීනව ආහාර සෙවන වගේම පසු කාලීනව ශාකවලින් ලබාගත් දැව මිනිසාට පාලම් නිවාස ගොඩනැගිලි නිර්මාණය කරමින් වර්තමානයේ අත්දකින දියුණුව ළඟා කරගන්නට මහෝපකාරී වුණා. දැව සඳහා ආදේශ කළ හැකි අනිකුත් අමුද්‍රව්‍ය වන කොන්ක්‍රීට්, වානේ, ප්ලාස්ටික් දිරාපත්වීම සඳහා විශාල භූවිද්‍යාත්මක කාලයක් ගත වෙනවා. තවද දැව නොවන මෙම අමුද්‍රව්‍ය නිෂ්පාදනයේදී වායුගෝලයට වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කිරීම මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පාරිසරික ව්‍යසනයන් නිර්මාණය කරනවා. ඒත් ශාක වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයේදී පත්‍ර මගින් උරාගෙන දැව පටක නිෂ්පාදනයේදී කාබන් සංයෝග ලෙස දැව තුළ තැන්පත් කිරීම සිදු වෙනවා. මේ සිද්ධාන්තය සැලකිල්ලටගෙන වනවගා ස්ථාපනය කර එමගින් ලැබෙන දැව තිරසාර ලෙස නෙලාගෙන නිවැරදිව භාවිතා කරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කළ හැකි වෙනවා. මේ පුනර්ජනනීය සම්පත විද්‍යාත්මකව කළමනාකරණයට දායකත්වය ලබා දීම රාජ්‍ය දැව සංස්ථාවේ ජාතික වගකීමක් වෙනවා. යටත් විජිත සමයේ මෙරට කණුකරය ඇතුළු වනාන්තර හෙළිපෙහෙළි කරමින් තේ, කෝපි, රබර් වැනි වගාවන් ප්‍රචලිත කිරීම මෙරට ස්වාභාවික වනගහනයට විශාල බලපෑමක් ඇති කළා. ඉන් පසුව දේශීය දැව අවශ්‍යතාවය සපුරාලීම සඳහා තේක්ක, මැහුගනි, යුකලිප්ටස් වැනි වාණිජ වටිනාකමක් ඇති ශාකයන් හඳුන්වා දී තිරසාර වාණිජ වනවගා ආරම්භ කිරීම යහපත් ප්‍රවණතාවයක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනවගා කළමනාකරණය සහ දැව අලවිය රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවීමට ප්‍රථමව සිදු කළා. මෙම වාණිජ වනවගාවල ඇති පරිණත දැව පරිසර නියාමනයන්ට අනුකූලව දැව අස්වනු නෙලා අගය එකතු කිරීම සහ අලෙවි කිරීම කාර්යක්ෂම කිරීම අරමුණින් 1957 අංක 49 දරන රජයේ කාර්මික සංස්ථා පනත යටතේ 1968 දී රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවනු ලබනවා. රාජ්‍ය දැව සංස්ථාව සිදු කරන පාරිසරික කාර්යභාරය සැලකිල්ලටගෙන පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස නම් කිරීම සැම විටම දැකිය හැකියි. වාර්ෂික ජාතික දැව අවශ්‍යතාවය දැව ඝනමීටර ලක්ෂ 17ක් වෙනවා. මෙම මිනිස් අවශ්‍යතාව ලබා දීමට උරදීම රාජ්‍ය දැව සංස්ථාවේ වගකීමයි. දේශීය දැව වෙළඳපොලේ දැව ඉල්ලුම සපුරාලීම සඳහා රාජ්‍ය දැව සංස්ථාව වාර්ෂිකව දැව ඝනමීටර 1,30,000ක් පමණ සපයනු ලබනවා. රාජ්‍ය දැව සංස්ථාව දැව කර්මාන්තයේ යෝධයෙක් වෙන්න හේතුව තමයි රාජ්‍ය ආයතනයක් හැටියට අපට ලංකාවේ තියෙන විවිධ වර්ගයේ ගස් දැව ලැබෙන නිසා. අපි විවිධ සංවර්ධන යෝජනා ක්‍රම උදාහරණයට මොරගහකන්ද, උමා ඔය වගේ ඒ සංවර්ධන යෝජනා ක්‍රමවලදී කැපෙන දැව 100 ගාණක් දැව වර්ග අපට ලැබෙනවා. ඒ 100 ගාණක් දැවවල දහස් ගාණක් භාවිතයන් තියෙනවා. ඒ නිසා රාජ්‍ය දැව සංස්ථාවට තමයි විවිධ ආකාරයේ ගති ලක්ෂණ තියෙන විවිධ ගස් වර්ග දැව වර්ග තියෙන. ඒ නිසා අපේ දැව නිර්මාණ, අපේ ගෘහ භාණ්ඩ මේ විවිධත්වයෙන් සැදුන්ලත් දැව වලින් නිර්මාණය වෙනවා. ඒක නිසා අපේ දැව සුවිශේෂී බවක් දක්වනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන වාණිජ වනවගා දැව ලෙස වන අපරාධ ලෙස අධිකරණය සහ අඩවි වන නිලධාරී කාර්යාල මගින් රාජසන්තක කරනු ලබන නීති විරෝධී දැව ලෙස රාජ්‍ය ආයතන සහ මහා මාර්ගාසල ඇති අනතුරුදායක ශාඛා ඉවත් කිරීමෙන් ලැබෙන දැව ලෙස රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලදී කපා ඉවත් කරන දැව ලෙස විදේශීය ආනයනික ඉරු දැව ලෙස රාජ්‍ය දැව සංස්ථාවට ආකාර කීපයකින් දැව ලැබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිරසාර ලෙස කළමනාකරණය කරන වාණිජ වනවගාවලින් නිවැරදි අස්වනු නෙලීම බාරදූර වගකීමක්. මේ අභියෝගය රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් සහ කැපවීමෙන් යුතුව ඉටු කරන කාර්යයක්. ඉහළ වර්ධන වේගයක් ඇති යුකලිප්ටස්, ෆයිනස්, ඇකේසියා, තේක් ආදී ශාක සුදුසු ප්‍රදේශ තෝරාගෙන වගා කිරීමෙන්
ඉහළ දැව අස්වැන්නක් ලබාගෙන දැව ඉල්ලුම සපුරා ගැනීම මූලික අපේක්ෂාවක් වෙනවා. තේක්ක මහෝගනි වැනි වැඩි වාණිජ වටිනාකමකින් යුත් වනවගාවන් ගෘහභාණ්ඩ නිෂ්පාදනයට වැඩි වටිනාකමක් ලබා දෙනවා. යුකලිප්ටස් හොර ඇලස්ටෝනියා වැනි දැව ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ශක්තිමත් දැව ලබා දීම සිදු කරනවා. වනවගා පිහිටුවීම තුළින් අපේක්ෂා කරන්නේ නීති විරෝධී ලෙස ස්වාභාවික වනාන්තර මත ඇති කරන පීඩනය එනම් ස්වාභාවික වනාන්තර දැව ලබා ගැනීම සඳහා කැපීම වළක්වා ගනිමින් රටේ දැව ඉල්ලුම සපුරා ගැනීමයි. මේ වැඩබිම මාස 3ක් වගේ කෙටි කාලයකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත වනවගා කිරීම සඳහා අපි නිදහස් කරලා දෙන්න ඕන. ඒ අනුව දැන්ට මේ වැඩබිම් 5ක් යටතේ ක්‍රියාත්මක වෙන මේ වැඩබිමේ හෙලීම් කරලා අවසන් අදියරට ඇවිල්ලා තියෙන 80ක් විතර හෙලීම් කරලා තියෙන්නේ. ඊළඟ මෝසම් වැස්ස ආරම්භ වෙන කාල සීමාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේක නිදහස් කරලා දෙන්න ඕනේ මේ වැඩබිම පිරිසුදු කරලා නැවත වනවගාව ආරම්භ කිරීම සඳහා. ඒ කටයුත්ත තමයි රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙතන සිද්ධ වෙන්නේ. දැව අස්වනු නෙලීමේ සිට අගේ එකතු කළ දැව නිෂ්පාදනයන් දක්වා දැව අපතේ නොයා කාර්යක්ෂමව සෑම අධීරක්ම විද්‍යානුකූලව පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරීම රාජ්‍ය දැව සංස්ථාවේ අභිලාෂයයි. පාරිභෝගිකයන්ට ඉරු දැව ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඉරුම්හල් 18ක් රාජ්‍ය දැව සංස්ථාව සතු වෙනවා. වනවගාවන්ගෙන් දැව අස්වනු නෙලීමෙන් පසුව ඒවා ඉරුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. දැව ඉරීමේ කාර්ය සඳහා රාජ්‍ය දැව සංස්ථාව භාවිතා කරන්නේ පටිකියත් සහිත ඉරුම් යන්ත්‍රයි. පටිකියත් තාක්ෂණික ක්‍රමවේදය තුළින් දැව අපතේ යාම අවම කර උපරිම දැව ප්‍රමාණයක් දැව කණෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම පටිකියත් නිසි ප්‍රමිතියට සකසා ගැනීම සඳහා රාජ්‍ය දැව සංස්ථාව සතුව සෝ ඩොක්ටරින් හෙවත් කියත් නඩත්තු අංශයක් පවත්වාගෙන යනු ලබනවා. මේ අංශයේදී ඒ ලීයට ගැලපෙන කෝණයට කියද්දත් සකසා ගැනීම මගින් ඉරා ගන්නා දැවවල මතුපිට පෘෂ්ඨය වඩාත් සුමට වෙනවා. කපුම් ලීයක් ගත්තොත් මතුපිට රළු ගතිය තිබෙන එක ස්වභාවයෙන්ම નિયમિત වර්ධි සකසගත්ත කියතක නැති වෙලා යනවා. එමගින් හොඳ සුමුදු මතුපිටක් තියෙන ලීයක් අපිට ලැබෙනවා. මෙම වාසිය ලැබෙන පාරිභෝගිකයට. ඒ කියන්නේ පාරිභෝගිකයෝ විසින් ගෙනියනු ලබන ලෑල්ල නැවත වතාවක් යතුගෑම මැදීම වගේ ක්‍රියාවලිය ඉතාමත්ම අවම මට්ටමකට පැවතීම සිද්ධ වෙනවා. දැව දිගු කාලයක් පවත්වා ගැනීමට නම් භාවිතා කරනු ලබන අරමුණ අනුව සුදුසු දැව තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. මෙහිදී දැව වර්ගය, එහි හරස්කඩ ප්‍රමාණය වෙළඳපොළෙහි තිබේද. දැවවල මිල, දැව ගති ලක්ෂණ වන ශක්තිය, කල්පැවැත්ම, වැඩකිරීමේ ගති ලක්ෂණ, වෛරම, දැව හැකිලීමේ ලක්ෂණ කෙරෙහි අවධානයට ලක් කිරීම අවශ්‍ය වෙනවා. කල් නොපවතින දැව දිලීර වේයන් සහ කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දැව පරිරක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා. දැව වීලීමේදී සිදුවන පදම් කිරීමේ දෝෂ වළක්වා ගැනීමට නිවැරදිව දැව පදම් කිරීම අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් දැව නඩත්තු කිරීම හා දැව බහණ්ඩ නිවැරදි ලෙස භාවිතා කිරීමේ ක්‍රම පිළිපැදිය යුතු වෙනවා. සුළඟින් දැව වියලා ගැනීම හෙවත් එයා සීසනින් ක්‍රමවේදය දැවවල තෙතමනය අඩු කරගත හැකි මූලික පියවරයි. දැව පදම් කිරීමේ ක්‍රියාවලේදී දැව තුළ ඇති ජල ප්‍රතිශතය අඩු කිරීම මගින් දැව ඇදගැසීමෙන්, හැකිලීමෙන්, ඉරිතැලීමෙන්, පිපිරීමෙන් වළක්වාගත හැකි වන අතර සමහර ගොල්ලන්ගෙන් සහ දිලීරවලින් ආරක්ෂා වෙනවා. මෙමගින් දැවවල ශක්තිය වැඩි වන අතර දැව භාවිතය පහසු කරනවා. දැව භාවිතා කරන පරිසරයේ සාපේක්ෂ ආර්ධතාවය අනුව දැව කුමන ප්‍රතිශතයකට පදම් කර ගත යුතුද යන තීරණය කර යුතු වෙනවා. දැව තෙතමනේ ප්‍රමාණය පරීක්ෂා කිරීම හා මේ පිළිබඳ උපදේශන සේවාවන් රාජ්‍ය දැව සංස්ථාව විසින් ලබා දෙනවා. දැව පරිරක්ෂණය හෙවත් පරිරක්ෂක රසායනික දැව තුළට කැවීමේ ක්‍රියාවලිය ආකාර දෙකකට සිදු වෙනවා. ගෘහභාණ්ඩ සහ ඉදිකිරීම් සඳහා යොදා ගනු ලබන දැව සඳහා බෝරෝන් පරිරක්ෂක භාවිතා කරමින් දැව විනාශකාරී ජීවීන්ගෙන් සිදුවන හානිය අවම කර දැව කල්පැවැත්ම වැඩි කිරීමට දැව පරිරක්ෂණය මගින් සිදු කරගත හැකි වෙනවා. රාජ්‍ය දැව සංස්ථාවෙන් ලබා ගන්නා දැව උසස්ම තත්ත්වයේ දැව බවට පත්වන්නේ නිවැරදි දැව පරිරක්ෂක නියම ප්‍රමිතීන් අනුගමනය කරමින් මේ සියලු කාර්යයන් විශේෂඥ දැනුම මත විද්‍යානුකූලව සිදු කිරීම නිසායි.
සිල්පර විදුලි කණු සහ අලිවැට සඳහා යොදා ගන්නා දැව කණු සඳහා ක්‍රියෝසෝට් පරිරක්ෂක යොදා ගනු ලබන අතර මෙහිදී ප්‍රමාණවත් ගැඹුරකට සහ ප්‍රමාණවත් සාන්ද්‍රණයකින් පරිරක්ෂක උරාගත හැකි පරිදි නියම ප්‍රමිතීන්ට අනුව දැව පරිරක්ෂණය සිදු කරනු ලබනවා. දැව පරිරක්ෂක තෝරා ගැනීමේදී දැව භාවිතා කරන අරමුණ සහ දැව භාවිතා කරන පරිසරයේ දැවවලට දක්වන හානිදායක මට්ටම සැලකිල්ලට ගත යුතු වෙනවා. මේ පිළිබඳ උපදේශාත්මක සේවාවක් ලබා දීමද රාජ්‍ය දැව සංස්ථාවේ කාර්යභාරයක්. කඳුකර බෑවුම් වංගු සහිත මාර්ග බෝක්කු සහ පාලම් සඳහා වඩාත් ආරක්ෂිත මෙන්ම දුම්රිය සඳහා වඩාත් ගැලපෙන සැපියුමක් ලෙස පරිරක්ෂිත දැව සිල්පර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සැපීම දශක කීපයක සිටම සිදුවන්නක්. මෙමගින් වාර්ෂිකව සිල්පර ආනයනයට වැයවන විදේශ විනිමය මෙරට තුළම ඉතිරි කර ගැනීමට රාජ්‍ය දැව සංස්ථාව සමත්වීම සුවිශේෂී තත්ත්වයක්. දැව සිල්පර පරිරක්ෂණයේ නිපුණතාව සහ ඒ පිළිබඳ රාජ්‍ය දැව සංස්ථාවේ කීර්තිනාමය හේතුවෙන් විදේශීය සිල්පර පරිරක්ෂණය කර ප්‍රති අපනයනයෙන් විදේශ විනිමය මෙරටට ගෙනීමටද රාජ්‍ය දැව සංස්ථාව අද වන විට සමත් වී තිබෙනවා. අලිමිනිස් ගැටුම මෙරට සීග්‍රයෙන් වර්ධනය වන ගැටලුවක්. වනජීවී දෙපාර්තමේන්තුව සමග එක්ව අලිවැට සඳහා සුදුසු දැව කණු ලබා දෙමින් අලිමිනිස් ගැටුමින් සිදුවන හානිය වළක්වා ගැනීමටද දැව සංස්ථාවේ සේවය ඉවහල් වෙනවා. දිවයින පුරා විසිරුණු අලවි මධ්‍යස්ථාන 51ක් මගින් උසස් ප්‍රමිතියෙන් යුතු සහතික කරන ලද පරිසර හිතකාමී දැව මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනවා. මෙම අලවි මධ්‍යස්ථානවල සිටින නිලධාරීන් පැමිණෙන පාරිභෝගිකයන් සඳහා සුහදශීලී කාර්යක්ෂම සේවාවන් සඳහා කැපවී සිටිනවා. වාර්ෂික අලවි ඉලක්ක සපුරා ගනිමින් සංස්ථාව ලාභ ලබන ආයතනයක් මෙන්ම පාරිභෝගිකයාට විශ්වාසනීය සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පත් කරන්නට අලවි අංශයේ කැපවීමෙන් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය දැව සංස්ථාවෙන් මිලදී ගන්නා ගෘහ භාණ්ඩ, ඉරු දැව සහ දැව කඳන් සඳහා නීත්‍යානුකූල අනුමත බලපත්‍රයක් නිකුත් කිරීම සිදු වෙනවා. එම නිසා පාරිභෝගිකයාට අපහසුවකින් තොරව දිවයින පුරාම දැව ප්‍රවාහනය කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ පහසුකම හිමිවන්නේ රාජ්‍ය දැව සංස්ථාවෙන් පමණක් වීම සුවිශේෂී කරුණක්. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට අනුව දැව වර්ගවල භෞතික ගති ලක්ෂණ සැලකිල්ලටගෙන සුදුසු දැව වර්ග භාවිතා කරමින් වෘත්තීයමය නිර්මාණ ශිල්පීන් විසින් ගෘහ භාණ්ඩ මෝස්තර නිර්මාණය කර පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන් පිරිවැය සකස් කර ගෘහ භාණ්ඩ නිෂ්පාදනාගාර සඳහා යොමු කිරීම සිදු කරනු ලබනවා. සෑම නිෂ්පාදන පියවරක් පාසා නිසි පරිදි පරීක්ෂාවට ලක් කර ගුණාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ උසස් දැව නිමැවුමක් පාරිභෝගිකයා අතර පත් කිරීමේ අරමුණින්. ගෘහ භාණ්ඩ නිපදවීම සඳහා අම්පාර, කල්දෙමුල්ල සහ බූස් යන ප්‍රදේශවල නවීන යන්ත්‍ර සූත්‍ර සහ මනා නිපුණතාවයකින් යුත් සේවක මඩුල්ලකගෙන් සමන්විත නිෂ්පාදනාගාර 3ක් පවත්වාගෙන යනු ලබනවා. එමෙන්ම පාරම්පරික ගෘහ භාණ්ඩ ප්‍රතිනිර්මාණය කරමින් අපේ උරුමය රැක ගනිමින් පාරම්පරික කලා ශිල්පීන් සහ ඔවුන්ගේ කැටයම් කලාව අනාගත පරම්පරාවට දායාද කරමින් ඒ රැක ගැනීමටද රාජ්‍ය දැව සංස්ථාව කටයුතු කරනවා. පාරම්පරික මෙන්ම නවීන දැවමය ගෘහ භාණ්ඩ ඉතා උසස් ලෙසත් අලංකාරවත් ලෙසත් වඩාත් කල් පැවැත්වෙන් යුතුවත් ඉහළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 8ක් මගින් අලෙවි කිරීම සිදු වෙනවා. මෙමගින් සමස්ත ලාංකීය පාරිභෝගික ජනතාව තුළ අඛණ්ඩ විශ්වාසයක් ගොඩනගාගෙන තිබෙන රාජ්‍ය ආයතනයක් ලෙස රාජ්‍ය දැව සංස්ථාව හැඳින්විය හැකියි. රාජ්‍ය ආයතන, පන්සල්, සංචාරක බංගලා, හෝටල් ආදී විවිධ ආයතනවලට අවශ්‍ය ඉරු දැව මෙන්ම ගෘහ භාණ්ඩද අඩසිය වසක් සැපීම තුළින් රාජ්‍ය දැව සංස්ථාව ජාතියේ විශ්වාසය දිනාගෙන එහි ප්‍රමුඛයාගේ ස්ථානය හිමිකර ගන්නා ආයතනයක්. ගෝලීයව කතාබහට ලක්වන ග්‍රීන් බිල්ඩින් හෙවත් හරිත ගොඩනැගිලි සංකල්පය සඳහා වඩාත්ම සුදුසුම අමුද්‍රව්‍ය වන්නේ දැව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වේ. තිරසාර ලෙස කළමනාකරණය කරන ලද වනවගාවලින් ලබා ගන්නා දැව නිවැරදි දැව භාවිතා ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවම පරිසර හානියක් වන පරිදි හරිත දැව සහ දැව නිෂ්පාදන රාජ්‍ය දැව සංස්ථාව විසින් දේශීය සහ විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය සංස්ථාවේ ගෘහ භාණ්ඩ නිර්මාණය කරනකොට මෝස්තර සැලසුම් කරනකොට මිනිසුන්ගේ ශරීරයේ ව්‍යුහයට ගැලපෙන විදියට
අපි මෝස්තර සැලසුම් කරනවා. ඒකට අපි කියනවා ඇන්ත්‍රොපොමෙට්‍රික්ස් කියලා. ඒ විද්‍යාත්මක සිද්ධාන්තය මත මිරිස්වරුරේ කායික ව්‍යුහයට ගැලපෙන විදියට කායික අපහසුතා ඇති නොවෙන විදියට සුව පහසු පුරභාණ්ඩ නිර්මාණය තමයි අපේ එක වගකීමක් සහ බලාපොරොත්තුවක්. රාජ දැව සංස්ථාවේ කල්දිබුල්ලේ පිහිටි දැව තාක්ෂණික පුහුණු ආයතනය තෘතීයක සහ වෘත්තීය අධ්‍යයන කොමිසමේ ලියාපදිංචි ආයතනයකි. මේ පුහුණු ආයතනය මගින් දැව සංස්ථා සේවකයන් සඳහා විවිධ පුහුණු පාඨමාලා මගින් මනා පුහුණුවක් ලබා දෙන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහා දැව ආශ්‍රිත පුහුණුව සහ දැනුම ලබා දීම සිදු කරනවා. දැව ගති ලක්ෂණ සහ දැව ප්‍රමිතීන් පරීක්ෂා කර පිළිගත් දැව ප්‍රමිති සහතික නිකුත් කිරීම රාජ්‍ය දැව සංස්ථාව සතු ප්‍රධාන කාර්යයක්. ඕනෑම අයෙකුට රාජ්‍ය දැව සංස්ථාව වෙත දැව සාම්පල ඉදිරිපත් කර දැව විශේෂයේ නම, දැවේ ගුණාත්මක ලක්ෂණ, දැව ප්‍රමිතීන් පිළිබඳ සහතික පත්‍ර ලබාගත හැකි වෙනවා. මෙහිදී මෙම දැව පරීක්ෂා කිරීම පිළිබඳ ආචාර්ය උපාධි, විද්‍යාපති උපාධි සහිත මනා පළපුරුද්දක් සහිත කාර්ය මණ්ඩලයක් වගේ සිදු වෙනවා. දැව සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කරලා ඒ අනුව ඒ දැව වර්ගයේ හරියට හඳුනගෙන, එහෙම නැත්නම් දැවවල ශක්ති ගුණාංග හඳුනගෙන මේ දැවවලට සහතිකයක් නිකුත් කිරීම සඳහා අපිට විශේෂ ගැසට් පත්‍රයක් මගින් අවසරයක් ලබා දීලා තිබෙනවා. පරිසර අමාත්‍යාංශය සහ එක්ව ජාතික පරිසර වැඩසටහන්, රුක්රෝපණ වැඩසටහන්, ගෙවතු ආශ්‍රිතව වාණිජ දැව ශාඛාරෝපණය, වනවගා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම සිදු වෙනවා. පැළතවන් 25ක් මගින් වාර්ෂිකව දැවමය පැළ ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර නොමිලේ ලබා දෙමින් රටේ සමස්ත වන ආවරණය ඉහළ නැංවීමට දායක වෙනවා. ලාභ ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සිය අභිමානවත් දායකත්වය රටේ ආර්ථික සංවර්ධනයට ලබා දෙමින් පරිසර හිතකාමී සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රාජ්‍ය දැව සංස්ථාව කටයුතු කරමින් සිටිනවා. රුපියල් මිලියන 2000කට වඩා වැඩි ආදායමක් වාර්ෂිකව මහ භාණ්ඩාගාරය වෙත ලබා දීමට රාජ්‍ය දැව සංස්ථාව සමත් වීම පිළිබඳව අප සැම සතුටු වෙනවා. රාජ්‍ය දැව සංස්ථාවේ විශිෂ්ටත්වය තහවුරු කරමින් වසර ගණනාවක් අඛණ්ඩව ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලය මගින් පවත්වනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලදී රාජ්‍යංශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ රන් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. දේශීය දැව කර්මාන්තයේ අඩසිය වසරක ගමන් මගෙහි පරිසර සංරක්ෂණයට දායක වෙමින් දැව විද්‍යාව සහ දැව තාක්ෂණයට අර්ථයක් ලබා දෙමින් ශ්‍රී ලාංකීය දැව විවිධත්වයේ ආශ්චර්යය ලොවට රැගෙන යමින් නිවැරදි දැව භාවිතය මගින් පරිසර සංරක්ෂණය තහවුරු කරමු යන අර්ථය ජනගත කරමින් රටේ ආර්ථිකයට මනා ශක්තියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව ඉදිරියටත් ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් සේවයට කැපවෙනු ඇත.